greatest respect for the national flag and the national hymn. බලන්න අශෝක මහත්මයා කොහේ හරි දැකලා තියෙනවද රටක මේ භාෂා කීපයකින් කියන ජාතික ගීයක් තියෙනවද කොහොක්වත්? මට දන්නේ නැහැ ස්වාමී. නෑ. කොහොක්වත් තියෙන හේතුවකුත් නෑ. ඒකට ඒක ක්‍රියාත්මක නෑ භාෂා කීපයකින් කතා කරන එක. කොහොම වුණත් අපි මුස්ලිම් රටවලට ගියම අපි කියන්නේ අපේ රටවල් කියලා. ඒ වගේම දැන් සමහර රටවල් දැන් ඈත අතීතයේ ඉඳන් ඉන්දියාවෙත් ඉන්නවා, බුරුමෙත් ඉන්නවා සිංහල ඇත්තෝ. ඒක හිතියට ඒක මේ අපේ රට කියලා කෑ ගහන්නේ නැහැ කවුරක්වත්. මොකද අපි කවුරුත් දන්නවා ඒකේ මහ ජාතියක් ඉන්නවා නම් ඒක ඒගොල්ලන්ගේ රට. ඉතින් මෙහෙම තියෙන අවස්ථාවකදී මේ තවමත් අපි දන්නවා 75ක් විතර සිංහල ජනතාව මේ රටේ ඉන්නවා. නමුත් කිසිම ප්‍රශ්නයක් නැතුව හිටියා. ඒ කොඩිය ප්‍රශ්න දැන් මහත්මයා කියනවා කොඩිය පොඩකින් ඊට පස්සේ මේ ජාතික ගීය දැන් මම ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ චීන ඇත්තෝ ඉන්නවා සිට සෑහෙන ප්‍රමාණයක් වියට්නාම් චයිනීස් මලේසියන් චයිනීස් සිංගප්පූර් චයිනීස් සෑහෙන ඉන්නවා. නමුත් ඒක චීන භාෂාවෙන් ජාතික ගීය කියන්නේ නැහැ කොහොක්වත්. කියන්නේ ඉංග්‍රීසියෙන්. ඒත් කැලි වලට හරි ඉංග්‍රීසියෙන් සමගට ඒක ජාතික ගීයක්. ජාතික ගීයක්. ඒ ජාතික ගීයක් කියන්නේ ජාතික කීයක් නෙමෙයි. ඒ සාමාන්‍යයෙන් තමන්ගේ දැන් අපි හිතනකොට මේ රටේ ජීවත් වෙන ඇත්තෝ කවුරුත් ඒ රටක මහජාතිය සුළු ජාතීන්ට සලකන්න ඕනේ, සුළු ජාතීන් මහජාතීන්ට සලකන්න ඕනේ. ඒ නිසා කියන්නේ නැහැ මේ ජාතික අපි සුළු ජාතීන් මෙහි ඉන්නවයි කියලා ජාතික ගීයක් අපේ භාෂාවෙන් තියෙන්නට ඕනේ කියන තර්කයකට නම් අන්න එතන ජාතිවාදයක් නිකම්ම තරනගිනවා. ඒකයි කතා තුනේ. ජාතිවාදය තරනගින්න හේතු වෙනවා. දැන් අපි හිතමු මේ සිංහ කොඩිය ගත්තාම සිංහ කොඩිය ලෝකේ කොයි රටක්වත් කියන්නේ නැහැ මේක මේ කොඩියෙන් පිටයි තියෙන්නේ කියලා. ඒ මේකට විතරයි කොඩියෙන් පිටයි කියලා හදාගෙන තියෙන්නේ. සිංහ කොඩියක් ගිහලා ගත්තාම සිංහ කොඩිය මේ තියෙන්නේ පාටද? අරක වෙනම කැලක් වෙන් කරලා තියෙනවා. මේ මහජාතිය නියෝජනය කරන සිංහයත් එක්කම මේක විතරයි. ඔය තිල්ලේ මේ කොඩිය නියෝජනය කරන පාට දෙකක්. හරි මේ පාට දෙක කොඩියට ඇතුළු කරලා තියෙනවා. ඒක කොඩිය කියන්නේ. අය කොඩියෙන් පස්සේ පැත්තේ දිනනයි කියලා ඒක වාදයක් හදා ගන්නවා. එතකොට ඒක මිනිස්සුන් නිකන් බ්‍රේන් වොෂ් කරනවා වගේ වෙනවා. එතකොට ජාතිවාදී නිකම්ම හට ගන්නවා ඒ විදිහට වෙනකොට. ඊගාට සිංහ කඩුව මෙහෙම කරලා අල්ලගෙන ඉන්නවා කියන ඒ පැත්තට මවා ගන්නවානේ. එතකොට නිකන් ක්‍රියේට් කරනවා ප්‍රොබ්ලම්ස්. දැන් ඊගාට කියනවා දැන් ඔහොම හිටියොත් බලන්න අනිත් පැත්තට ගියොත් අනිත් පැත්තට සිංහ හැරුවොත් සිංහ අපිට පස්ස හරවගෙන ඉන්නවා. දෙකම ප්‍රශ්න දෙකක් නේ. ඉතින් ජාතිවාදී ප්‍රශ්න ඇති වෙනවනේ. ඉතින් මිනිස්සුන්ට නිකන් අමුතු හැඟීම් ඇති වෙනවානේ. දේශපාලන නායකයන් විසින් ඒ වගේ වචන ප්‍රකාශ කරද්දී බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ඕකේ කොහොමත් ওই වගේ වචන ප්‍රකාශ කරද්දී තියෙනවා යටින් අදහසක් බලපානවා කොහොමදත් අපිට වෙනම මෙහෙම දෙකක් ඕනේ කියන එක බලපාන මහත්මයා කොහොම කිව්වත් ඒ අවස්ථාවේ ඒ කියලා තියෙන ඒ අදහස් දැන් ඔය දක්වපු අදහස් අනුව සලකනකොට ඔය හොඳට පැහැදිලි වෙන්නේ මේක ජාතිවාදයක් තියෙනවා කියන එකයි. සමාන මහත්මයා නැහැ කියන්න පුළුවන් ඒකට පැහැදිලි. මොකද ඒක තියෙනවා. මේකට මේ කරුණු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු කරුණුව මම ගරු කරනවා. ඒකට තේරුම මම ඒ කරුණුවට එකඟ වෙන්නේ නැහැ. ගරු කරනවා. මම කවදාවත් අදත් කියන්නේ ජාතික ගී දෙමළ භාෂා